අද වීඩියෝ එකෙන් කතා කරන්නේ පීඩියාට්‍රික් නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් එකේ ඩිස්කෂන් එකේ ඉතුරු ටික. අද මේන්ලිම අපි ෆෝකස් කරමු මුලින්ම මොනවාද කම්ප්ලිකේෂන්ස් එන්න පුළුවන් නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් තියෙන බබෙක්ට කියලා. එතකොට නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් තියෙන බබෙක්ට එන්න පුළුවන් කම්ප්ලිකේෂන්ස් අපි ඒවා හිස්ටරි ඇන්ඩ් එක්සැමිනේෂන් එකෙන් අඳුරගන්න විදිය සහ ඒවා මැනේජ්මන්ට් එක මුලින්ම කතා කරලා ඉමු. එතකොට අපෙන් කොමෙන්ටින් බලාපොරොත්තු වෙන දෙයක් තමයි මේ ඇබ්ඩොමිනල් පේන් උත් එක්ක නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් බබෙක්ට එන්න පුළුවන් කොම්ප්ලිකේෂන්ස් මොනවද කියලා. මොකද එකක් නෙමෙයි මේකෙදි possibilities කිහිපයක්ම තියෙනවා. එතකොට මේ විදිහට ගත්තම ඇබ්ඩොමිනල් පේන් එකක් නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් බබෙක් කම්ප්ලේන් කරනවා නම් අපේ ඔළුවට එන්න ඕන possibilities අතරේ තියෙන ඕන මුල්ම එකක් තමයි මේ බබාට ස්පොන්ටේනියස් බැක්ටීරියල් පෙරිටොනයිටිස් එකක් හැදිලාද කියලා. يعني ප්‍රයිමරි නියුමෝකොකල් පෙරිටොනයිටිස් එක. එහෙම නැත්නම් කොහොමද ඒගොල්ලෝ හයිපෝවොලීමික් නේ. මෙයාට හයිපෝවොලීමියා නිසා මිසෙන්ට්‍රික් ඉස්කීමියා එකක් ඇවිල්ලා තියෙනවාද කියලා. එහෙමත් නැත්නම් රීනල් වේන් ಥ್ರොම්බෝසිස් එකක් නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ටෙස්ටයිනල් ඉඩීමා නිසා, එහෙමත් නැත්නම් එයාට අපි දෙන ස්ටෙරොයිඩ්ස් නිසා, ප්‍රෙඩ්නිසිලෝන්, ඒ කියන්නේ ස්ටෙරොයිඩ්ස් හින්දා ගැස්ට්‍රික් ඉරිටේෂන් එක, ගැස්ට්‍රයිටිස් වගේ ඇවිල්ලාද මේ විදියට ඇබ්ඩොමිනල් පේන් එකක් කම්ප්ලේන් කරන්න වෙන්න පුළුවන්. මේක නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් එකට රිලේටඩ් වෙන්න පුළුවන් possibilities. ඒ වගේම අපි කතා කරනවා හැම වෙලේම ඒ ඩිසීස් එකට රිලේටඩ් possibilities and ඩිසීස් එකට රිලේටඩ් නැති possibilities. එතකොට එහෙම ගත්තම unrelated දෙයක් විදියට UTI එකක්, appendicitis, pancreatitis වගේ වෙන unrelated disease එකක් නිසා ඇබ්ඩොමිනල් පේන් කම්ප්ලේන් කරනවා වෙන්න පුළුවන්. එතකොට අපි මේ possibilities ටික ඔළුවේ තියාගන්න ඕන. එතකොට mainly nephrotic syndrome තියෙන ඒ බබා abdominal pain එකත් එක්ක fever complain කරනවා. abdominal pain and fever දෙකම complain කරනවා නම් අපේ ඔළුවට එන්න ඕන firstම possibility එක. කියන්නේ වෙන්න පුළුවන් commonestම possibility එක තමයි spontaneous bacterial peritonitis එක. හරිද? එතකොට ඇයි මේ nephrotic syndrome බබාලා spontaneous bacterial peritonitis වලට more prone කියලා අපි දැනගන්න ඕන. එතකොට වෙන්නේ දැන් අපි දන්නවා මේගොල්ලන්ගේ යූරින් වලින් ප්‍රෝටීන් ලොස් වෙනවා, especially albumin. ඒ නිසා plasmatic oncotic pressure එක අඩුයි. ඒ නිසා fluid intravascular compartment එකකින් interstitial compartment එකට shift වෙනවා. එතකොට ওই විදිහට shift වෙලා මේගොල්ලන්ගේ ascitic fluid collection එකක් හැදිලා තියෙනවා. මේ ascitic fluid collection එක අපි කියනවා හොඳ culture medium එකක් මේ streptococcus pneumoniae වලට E. coli වගේ මේ spontaneous bacterial peritonitis හදන organisms වලට. ඒතර මේ organisms ගැන කතා කරාම mainly කියන්නේ mostlyම හදන්නේ streptococcus pneumoniae වලින්. ඊට අමතරව gut organism එකක් වෙන E. coli වලින් හදන්නත් පුළුවන්. gut bacterial translocation එක නිසානේ මේක වෙන්නේ. ඒ නිසා streptococcus pneumoniae and E. coli තමයි mainly organism. මේකෙනුත් commonestම streptococcus pneumoniae. එතකොට දැන් අපි මේ තියෙන ascitic fluid එක හොඳ culture medium එකක් කියලා මේ organisms වලට. එතකොට මේක හොඳ culture medium එකක් වෙන්නේ මේ ascitic fluid එකේ low protein content එකක් තියෙනවා. ඊට පස්සේ poor bactericidal activity එකක් තියෙනවා. ඒ වගේම gut bacterial translocation එකත් වැඩි වෙලා තියෙන නිසා මේ තුනම හේතුවෙන් එන්න පුළුවන් spontaneous bacterial peritonitis. ඒ වගේම මේගොල්ලන්ගේ ප්‍රෝටීන් වලින් IgG loss වෙන හින්දා ඒගොල්ලෝ අතට immune compromise වෙලත් ඉන්නේ. එතකොට කොහොමද clinically අපි confirm කරගන්නේ මෙයාට abdominal examination එකක් කරලා මේකේ spontaneous bacterial peritonitis වෙන possibility එකක් තියෙනවා කියලා. එතකොට අපිට examination එකේදී distended abdomen එකක් තියෙනවා, not moving with respiration. Generalized abdominal tenderness එකක් තියෙන්න පුළුවන්, guarding rigidity තියෙන්න පුළුවන්, especially bowel sounds බැලුවම absent bowel sounds තියෙන. එතකොට ඔය clinical features උයි බබාට fever, abdominal pain ඔය තියෙන හින්දා අපිට මේක clinically එන්න පුළුවන් diagnosis එකට මේක most possibly spontaneous bacterial peritonitis කියලා. එතකොට එහෙම වුණාම අපි investigate කරන්න ඕන. එතකොට history examination එකකින් පස්සේ investigations කරන්න ඕනේ. investigations විදිහට basically full blood count එකක් අරගෙන බලනවා neutrophil leukocytosis එකක් තියෙනවද කියලා, high CRP level එකක් තියෙනවද කියලා බලනවා. ඊට අමතරව blood picture එකක් අරගෙන අපිට බලන්න පුළුවන් blood picture එකේ left shift එකක් තියෙනවද කියලා with toxic granules.
ඊට අමතරව ස්පෙසිෆිකලි අපි ඇන්ටිබයොටික්ස් පටන් ගන්න හින්දා ඇන්ටිබයොටික්ස් වලට කලින් අපි බ්ලඩ් කල්චර් and ABST එකක් කරන්න ඕන. ඒ විදිහට බ්ලඩ් කල්චර් and ABST එක කරාට පස්සේ අපිට පුළුවන් IV ඇන්ටිබයොටික්ස් පටන් ගන්න. එතකොට අපි IV ඇන්ටිබයොටික්ස් විදිහට පටන් ගන්නේ බෙන්සයිල් පෙනිසිලින් 6 අවලි දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් third generation cephalosporin එකක් පටන් ගන්නත් පුළුවන්. cefotaxime හරි ceftriaxone හරි. ওই විදිහට අපිට third generation cephalosporin හරි benzyl penicillin හරි IV antibiotics පටන් ගන්න පුළුවන් spontaneous bacterial peritonitis කියලා clinically අපි diagnose කරාට පස්සේ. එතකොට තව අපි දැනගන්න ඕන එකක් තමයි මේ බබාලට spontaneous bacterial peritonitis ආවට ඒකේ features mask වෙන්න පුළුවන් මේගොල්ලෝ steroids වල ඉන්න හින්දා. steroids use කරන හින්දා steroid medication එක ගන්න හින්දා ඒගොල්ලන්ගේ spontaneous bacterial peritonitis signs mask වෙලා යන්න පුළුවන්. එතකොට අපි දැන් කතා කරා abdominal pain එකත් එක්ක වෙන්න පුළුවන් possibilities කිහිපයක් කියලා. පළවෙනි එක spontaneous bacterial peritonitis. එතකොට hypovolemia නිසා mesenteric ischemia එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ steroids හින්දා GORD නැත්නම් gastritis වගේ වෙන්න පුළුවන්. අනිත් එක renal vein thrombosis. අපි මේ හතර කොහොමද වෙන් කරලා අඳුරගන්නේ කියලා බලමු. history and examination එකේ. spontaneous bacterial peritonitis ගත්තම ඒකේ ඉන්නේ බබාට ෆීවර් තියෙනවා very ill looking බබෙක් තමයි spontaneous bacterial peritonitis වල ඉන්නේ. abdominal distension එකක් තියෙනවා and abdomen එක respiration එකත් එක්ක move වෙන්නේ නැහැ. guarding rigidity generalized abdominal tenderness එකක් තියෙනවා. absent bowel sounds තියෙනවා. ඔන්න ඔය clinical features උත් එක්ක ආවොත් ඒක spontaneous bacterial peritonitis තමයි ගොඩක් වෙලාවට. ඊට පස්සේ hypovolemia එක mesenteric ischemia එකක් වෙන්න පුළුවන්. එතකොට අපි hypovolemia වල features කලිනුත් කතා කරා කලින් වීඩියෝ එකේ. එතකොට ඒකෙදි reduced urine output එකක් තියෙනවා. capillary refilling time එක වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ blood pressure අඩු වෙලා hypertension තියෙනවා, tachycardia තියෙනවා. ඊට පස්සේ pulse volume එක අඩුයි, periphery is cold. ඔන්න ඔය වගේ clinical features තියෙනවා hypovolemia එක. mesenteric ischemia හින්දා abdominal pain එකක් ඇවිල්ලා යනවා. ඊට පස්සේ ස්ටෙරොයිඩ්ස් නිසා gastritis නැත්නම් GORD වගේ ඇවිල්ලා නම් specifically එයා කියන්නේ epigastric pain එකක්. ඊට පස්සේ nausea, vomiting, regurgitation වගේ clinical features උත් පෙන්නනවා. renal vein thrombosis වල classical features විදියට abdominal renal mass එකක් අහු වෙනවා. අනිත් එක hematuria එකක්. gross hematuria එකක් තියෙනවා abdominal pain එකත් එක්ක. ඔන්න ඔය clinical features වලින් අපිට අඳුර ගන්න පුළුවන් abdominal pain එකක් complain කරොත් nephrotic බබෙක්. ඒකේ වෙන්න පුළුවන් main possibilities කොහොමද clinically අපි වෙන් කරලා අඳුරගන්නේ කියලා. ඊට පස්සේ ඒ බබෙක් dyspneic වුණත් nephrotic syndrome බබෙක්ට උස්ම ගන්න අමාරුයි dyspneic වගේ complain එකක් ආවොත් clinical diagnosis එක වෙන්න ඕන. ගොඩක් වෙලාවට pleural effusions මේක bilateral usually. එතකොට අපිට chest x-ray එකක් අරගෙන බලන්න පුළුවන්. ඊට කලින් මේ examinations වලට කරන්න ඕන investigations කරන්න කලින්. එතකොට මෙතන effusion එකේ ඉන්නේ අර විදියටම proteinuria හින්දා oncotic pressure එක අඩු වෙලා intra vascular compartment එකේ ඒවා fluid අපි shift වෙනවා serious cavities වලට. ඒ නිසා තමයි මේ විදියට pleural effusions එන්නේ. එතකොට අපි මුලින්ම history examination එකෙන් පස්සේ අපි respiratory examination එක කරනවා. එතකොට ඒකෙදි අපිට pleural effusions වල clinical features ටික අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ management investigations විදියට chest x-ray එකක් කරත හැකි. management එක විදියට බබාව prop up කරන්න ඕන. oxygen saturation එක බලලා saturation එක අඩුයි නම් අපිට face mask oxygen පටන් ගන්න පුළුවන්. definitive management එක විදියට අපිට albumin infusion එකක් දෙන්න පුළුවන් with midway furosemide උත් එක්ක. හැබැයි කිසිම වෙලාවක අපි මේ infusion එක aspirate කරලා අයින් කරන්නේ නැහැ. aspirate කරලා අයින් කරන්න ඕනේ නැහැ. ඔය ටික තමයි තියෙන්නේ pleural effusion එකක් ආවොත් manage කරන විදිය ගැන. ඊට පස්සේ මේ බබාලා hypovolemic හින්දා මේගොල්ලන්ට shock එකක් එන්න පුළුවන්. හැබැයි මෙයාලට එන එකම shock එක hypovolemic shock එක විතරක් නෙමෙයි. අපි කියන shock එකක් කොහොම ඒකෙදි low blood pressure තියෙනවා, ඊට පස්සේ pulse rate වැඩි, ඊට පස්සේ steady pulse තියෙන්නේ. ඔන්න ඔය clinical features උත් එක්ක shock එකේ clinical features උත් එක්ක එන්න පුළුවන් possibilities ගැන කතා කරාම ඒකේ තියෙනවා possibilities තුනක්. පළවෙනි එක hypovolemic shock එකක් වෙන්න පුළුවන්. දෙක මේගොල්ලෝ septic shock එකකට ගිහිල්ලා වෙන්න පුළුවන්.
එහෙමත් නැත්නම් ඇඩිසෝනියන් ක්‍රයිසිස් එකකදීත් මේ ක්ලිනිකල් ෆීචර්ස් පෙන්වන්න පුළුවන්. ඔන්න ඔය දේවල් තුන තමයි මේන්ලි අපි කතා කරන්නේ. එතකොට අපි හයිපෝවොලීමික් ෂොක් එක වෙන්න පුළුවන් කියලා දැන් තේරෙනවා. ඉන්ට්‍රාවැස්කියුලර් වොලියුම් ඩිප්ලීෂන් එකක් වෙනවා. එතකොට ඒ නිසා හයිපෝවොලීමික් ෂොක් එකක් එන්න පුළුවන්. ඒක තමයි most common එක. අනිත් එක සෙප්ටික් ෂොක් එකක්. දැන් මේගොල්ලන්ට ස්ට්‍රෙප්ටෝකොකස් නියුමෝනියා ඉක්වලයි වලින් ස්පොන්ටේනියස් බැක්ටීරියල් පෙරිටොනයිටිස් ඇවිල්ලා එතනින් සෙප්ටික් ෂොක් එකට යන්න පුළුවන්. අනිත් එක ඇඩිසෝනියන් ක්‍රයිසිස්. ඇඩිසෝනියන් ක්‍රයිසිස් ගත්තම අපි දන්නවා දැන් මේගොල්ලන්ගේ හයිපොතැලම පිටියුටරි ඇඩ්‍රිනල් ඇක්සිස් එක සප්‍රෙස් වෙලා තියෙන්නේ. මොකද මේගොල්ලෝ ප්‍රෝලෝන් එක්සෝජිනස් ස්ටෙරොයිඩ් තෙරපි එකක ඉන්න හින්දා. එතකොට ඉන්ටර්කරන්ට් ඉල්නස් එකක් හැදිච්ච වෙලාවක ඒගොල්ලන්ගේ ඇඟේ කොහොමත් කෝටිසෝල් ලෙවල් එක ඩිමාන්ඩ් එක වැඩිනේ. ඒ ඉන්ක්‍රීස් වෙච්ච කෝටිසෝල් ඩිමාන්ඩ් එක කම්ප්ලීට් කරගන්න විදියක් නැහැ. මේගොල්ලන්ගේ හයිපොතැලමෝ පිටියුටරි ඇඩ්‍රිනල් ඇක්සිස් එක සප්‍රෙස් වෙලා තියෙන හින්දා. අන්න ඒ නිසා ඇඩිසෝනියන් ක්‍රයිසිස් එකට යන්න පුළුවන්. ක්ලිනිකල් ෆීචර්ස් විදියට හයිපර්ටෙන්ෂන්, හයිපෝග්ලයිසීමියා, හයිපෝනේට්‍රීමියා with hyperkalemia එන්න පුළුවන් මේගොල්ලන්ට. ඒතර මැනේජ්මන්ට් එකේ විදියට අපි ඒගොල්ලන්ට IV fluids දීලා fluid resuscitation එකක් කරන්න ඕන. ඊට අමතරව exogenous steroids IV hydrocortisone දෙන්න ඕන. හයිපෝග්ලයිසීමියා තියෙනවා නම් ඒක correct කරන්න ඕන 10% extra වලින්. ඒ මැනේජ්මන්ට් එක කරලා අපිට ඇඩිසෝනියන් ක්‍රයිසිස් එකක් මැනේජ් කරගන්න පුළුවන්. නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් එකේ ඊළඟට ආයෙ ෂොක් එකක් එන්න තියෙන possibility එක තමයි හයිපෝවොලීමික් ෂොක් එක. එතකොට බලමු මොනවාද හයිපෝවොලීමියා වල clinical features කියලා. එතකොට complaints විදිහට කියන්නේ symptoms විදිහට cramping abdominal pain එකක් ඊට පස්සේ postural dizziness එකක් වගේ තියෙන්න පුළුවන්. එතකොට අපිට signs විදිහට tachycardia, low pulse volume එකක්, cold peripheries, prolonged capillary refilling time and narrow pulse pressure එකක් තියෙන්න පුළුවන්. හැබැයි best indicate එක වෙන්නේ reduced urine output එක. එතකොට hypovolemic shock එකක් ආවම ඒක manage කරන එක ගත්තම mainly management එක යන්නේ fluid resuscitation එකෙන්. හැබැයි මෙතන අපි fluids විදියට පාවිච්චි කරන්නේ albumin. එතකොට මේකෙදි 4.5% albumin 10 ml per kg bolus එකක් තමයි අපි use කරන්නේ. අපිට ඒක repeat කරන්න පුළුවන්. එතකොට මේ විදියට albumin දුන්නම අපිට ඒකෙන් oncotic pressure එක correct කරගන්න පුළුවන්. මෙතන usually IV fluids දුන්නා කියලා ලොකු ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මොකද අපි ඒ දෙන fluids උතයි මේ oncotic pressure එක අඩු හින්දා ආයෙ extravasate වෙනවා මේ interstitial space එකට. එතකොට දැන් ගොඩක් වෙලාවට albumin available උනේ නැත්තම් albumin available වෙනකන් අපිට 0.9% sodium chloride 20 ml per kg bolus දීලා fluid resuscitate කරන්න පුළුවන්. එතකොට shock එකක් නැතුව hypovolemia විතරක් තියෙන වෙලාවක අපිට 20% albumin infusion එකක් use කරන්න පුළුවන්. එතකොට මේකෙදි මේ 4.5% albumin salt free human albumin තමයි use වෙන්නේ. එතකොට අනිත් එක තමයි මේකේ වැදගත්ම point එක nephrotic syndrome එකේ මේ බබාලා immunocompromise. එතකොට ඒගොල්ලෝ steroid වල ඉන්න එකත් ඒකට හේතුවක්. එතකොට මේගොල්ලෝ infections වලට ගොඩක් prone. එතකොට මෙහෙම ඉන්න බබෙක් ward එකේ ඉන්නකොට එයාට chicken pox වගේ varicella හැදෙන්න chance එකක් තියෙනවනේ. දැන් එහා පැත්තේ bed එකේ ඉන්න බබාට varicella වගේ හැදුනොත් එතකොට අපි මොකද්ද management එකේ අපි කරන්න ඕන කියලා දැනගන්න ඕන. එතකොට අපි පළවෙනියට මේ nephrotic syndrome තියෙන බබාව isolate කරන්න ඕන. isolate කරලා අපි බබාව observe කරන්න ඕනේ එයාට varicella symptoms එනවද? disease එක develop වෙනවද නැද්ද කියලා. එතකොට එහෙම බලද්දි disease එක develop වුණොත් අපි management එක විදියට as soon as possible IV acyclovir පටන් ගන්න ඕන. develop වුණේ නැත්තම් disease එක අපිට prophylaxis විදියට varicella immunoglobulin එකක් දෙන්න පුළුවන් within 72 hours of exposure. නැත්තම් දවස් 7කට පස්සේ exposure එකෙන් අපිට oral acyclovir පටන් ගන්න පුළුවන්. අනිත් එක අපි තව දැනගන්න ඕන දැන් බබෙක් ඉන්න oral prednisolone වල. oral prednisolone වල ඉඳලා දැන් ඔන්න 28 days ගිහිල්ලා. එතකොට oral prednisolone 28 days දුන්නාට පස්සේ තාම proteinuria 3+ තියෙනවා. තාම ඉදීමක් තියෙනවා. එතකොට මෙහෙම වුණොත් අපි මොකද්ද බලන්න ඕන? පළවෙනි එකක් බලන්න ඕන අපි දෙන dose එක correctද කියලා. ඊළඟට ආයෙ බලන්න ඕන අපි ඒ බබාගේ compliance එක කොහොමද කියලා. සමහර ලාවට මේ prednisolone හින්දා gastric irritations එන හින්දා සමහරට බබා ගන්න නැති වෙන්න පුළුවන් නැත්නම් throw up කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම අපි check කරන්න ඕන whether the dose is correct and the compliance is good. එතකොට මේ දෙක බලලා ඉවර වෙලා ඒ දෙකම normal නම් අපිට පුළුවන්
කියන්නේ මේක නෝමල් නම් ගොඩක් වෙලාවට මේක වෙලා තියෙන්නේ ග්‍රොස් ඉඩීම එකින්ද අපේ ගට් වෝල් එකත් ඉඩීමැටස් වෙලා. එතකොට මේ ගට් වෝල් එකත් ඉඩීමැටස් වෙලා තියෙන හින්දා මේ ඇබ්සෝප්ෂන් එක අපි ඕරල් දෙන මේ මෙඩිකේෂන් එක ප්‍රෙඩ්නිසිලෝන් ඇබ්සෝප්ෂන් එක හරියට වෙලා නැහැ. ඒ නිසා තමයි මේ විදියට රිමිෂන් එකකට ගිහිලා නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපිට ඒ වෙනුවට ඕරල් මෙඩිකේෂන් එක වෙනුවට IV මීතල් ප්‍රෙඩ්නිසිලෝන් හරි IV හයිඩ්‍රෝකෝටිසෝන් හරි යූස් කරන්න පුළුවන් ඒ වෙලාවේ. ඊළඟට නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් බබෙක්ට සීෂ එකක් ආවොතින් ඒක වෙන්න පුළුවන් පොසිබිලිටීස් මොනවද? පළවෙනි එක තමයි අපි දන්නවා නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් වල හයිපෝකොඇගුලබල් ස්ටේටස් එකක් තියෙන්නේ. එතකොට මොකක් හරි ත්‍රොම්බෝ එම්බොලික් ෆිනෝමිනා එකක් වෙලා ඒක නිසා සීෂ එකක් එන්න පුළුවන් like ස්ට්‍රෝක් එකක් නැත්නම් සෙරිබ්‍රල් වීනස් ත්‍රොම්බෝසිස් වගේ. එහෙමත් නැත්නම් මෙයාට අපි දැන් දන්නවනේ ප්‍රෙඩ්නිසිලෝන් වල ඉන්න ස්ටෙරොයිඩ්ස් වල ඉන්න හින්දා මොකක් හරි ඉන්ෆෙක්ෂන් එකක් ඇවිල්ලා UTI එකක් වගේ එහෙම ඇවිල්ලා ඒකෙන් ෆෙබ්‍රයිල් කන්වර්ෂන් එකක් හැදුනා වෙන්නත් පුළුවන්. එතකොට මේ බබෙක්ට නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් තියෙන බබෙක්ට ඩයරියා ඩිවෙලොප් වුණොත් ඒකේ මොනවාද අපි කන්සර්න්ස් අපිට තියෙන කන්සර්න්ස් කියලා. හරිද? අපි දැන් දන්නවා නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් බබාලා already hypovolemic status එකක ඉන්නේ. එතකොට ඒගොල්ලෝ dehydrate වෙන්න ලොකු risk එකක් තියෙනවා. එතකොට ඒකත් එක්ක යට diarrhea එකක් ආවොත් මෙයාගේ hypovolemia එක worse වෙලා ඒක quickly hypovolemic shock එකකට යන්න පුළුවන්. ඒක එකක්. අනිත් එක එයාගේ මේ diarrhea එක සමහර විට spontaneous bacterial peritonitis වල clinical feature එකක් වෙන්නත් පුළුවන්. ඒ නිසා nephrotic syndrome බබෙක්ට diarrhea එකක් ආවොත් අපි ඒක spontaneous bacterial peritonitis නිසාද මේ එන්නේ කියන එක පොඩ්ඩක් බලන්න ඕන. එතකොට මේ බබා අනිත් එක තමයි මේ දැන් මෙයාට acute gastroenteritis එකක් වගේ නැහැතිලා තියෙන්නේ. හැබැයි මෙයා steroids වල ඉන්න හින්දා මේක quickly sepsis එකකට develop වෙන්න පුළුවන්. ඒ නිසා අපි ගොඩක් කන්සර්න් වෙන්න ඕන මේ නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් බබෙක්ට ඩයරියා එකක් හැදුණා. අනිත් එක අර ගට් ඉඩීම එක හින්දාම නිකම්ම ඩයරියා එනවා වෙන්නත් පුළුවන්. එන්නේ නිසා ඒ ටික පොඩ්ඩක් මතක තියාගන්න ඕන. අර කලින් කිව්වා වගේ සීෂර්ස් වලට හේතු විදියට සෙරිබ්‍රල් වීනස් ත්‍රොම්බෝසිස් එකයි ඊළඟට වෙන මොකක් හරි ඉන්ෆෙක්ෂන් එකක් හින්දා like UTI හින්දා ෆෙබ්‍රයිල් කන්වර්ෂන්ස් වෙන්න පුළුවන්. ඊළඟට සමහරට hypertensive encephalopathy එකක් හින්දා atypical presentation එකක් nephrotic syndrome එකේ ඒකත් එක්ක hypertensive encephalopathy එකක් ඇවිල්ලා seizure එකක් වෙන්න පුළුවන්. ඒ ටික තමයි මතක තියාගන්න ඕන. ඊට පස්සේ අපි යමු medications ගැන කතා කරන්න. එතන medications ගැන කතා කරාම mainly අපි දන්නවා first line medication එක prednisolone, steroids. ඊට අමතරව තව second line medications තියෙනවා. එතකොට ස්ටෙරොයිඩ්ස් අපි දෙන විදිය කලින් වීඩියෝ එකේ කතා කරා. මෙතන අපි කතා කරමු මොනවාද අපි long term මේ ස්ටෙරොයිඩ්ස් යූස් කරද්දී එන්න පුළුවන් long term adverse effects. අනිත් එක කොහොමද ඒකේ මැනේජ්මන්ට්ස් අපි කරන්න කියලා. එතකොට ගොඩක් adverse effects තියෙනවා. ඒතර හැම එකම ගැන ලොකුවට අහන්න ඕන අපි normally මොනවද adverse effects කියලා දැනගන්න ඕන. එතකොට ඒකේ common වෙන එකක් තමයි cataracts. එතකොට කැටරැක්ට්ස් ගත්තම අපි ඒ නිසා ප්‍රෙඩ්නිසිලෝන් වල long term ඉන්න බබෙක් නම් එයාව ophthalmology referral දාන්න ඕන. මොකද කැටරැක්ට් එකක් develop වෙනවාද කියලා බලන්න. එතකොට early phase එකේ නම් අපිට medications modify කරලා බලන්න පුළුවන්. අපිට මේක නතර කරගන්න. එතකොට කැටරැක්ට් එකක් develop වෙලා නම් අපිට surgical options වලට යන්න පුළුවන්. ඊළඟට growth එක retard වෙලා short stature එකක් එන්න පුළුවන්. එතකොට ඒ short stature එකක් එන එකට එක හේතුවක් අපි දන්නවා long term steroids වල ඉන්න එක. සමහර වෙලාවට frequent hospital stay හින්දා මෙයාලගේ nutrition හරියට හම්බෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නත් එක්කත් මේ short stature එන්න පුළුවන්. ඒ නිසා අපිට පුළුවන් long term prednisolone වල ඉන්න බබාලගේ height velocity එක monitor කරගෙන යන්න. ඊට පස්සේ osteoporosis and fractures එන්න පුළුවන් bone mineral density එක අඩු වෙලා. ඒතර ඒකට අපිට calcium and vitamin D supplementations පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ long term prednisolone steroids වල ඉන්න හින්දා obesity එක develop වෙන්න පුළුවන්. ඒ නිසා අපි හැම වෙලේම sugars, added sugars, refined carbs ඒවා අඩු කරන කෑම වේලක් තමයි දෙන්න ඕන. ඒ වගේම complex carbohydrates ගොඩක් තියෙන එක. එතකොට කියන්නේ complex carbohydrates වැඩි කරලා refined sugars ඊට පස්සේ carbs ඒවා අඩු කරන්න ඕන.
ඒ බබාලව ෆිසිකලි ඇක්ටිව් වෙන එක එන්කරේජ් කරන්න ඕන. එක්සර්සයිසස් එන්කරේජ් කරන්න ඕන. ඉස්කෝලේ සෙල්ලම් කරන එක එන්කරේජ් කරන්න ඕන. ඒ වගේම ස්මෝල් ෆ්‍රීක්වෙන්ට් මීල්ස් තමයි හැම වෙලේම දෙන්න ඕන. මොකද ඒගොල්ලෝ නිතරම බඩගිනි වෙන්න බලන හින්දා අපි ස්මෝල් ෆ්‍රීක්වෙන්ට් මීල්ස් දෙන්න ඕන. ඊළඟට තව long term එන්න පුළුවන් complications විදියට hypertension එන්න පුළුවන්, diabetes mellitus එන්න පුළුවන්, GORD එන්න පුළුවන්, proximal muscle weakness එන්න පුළුවන්. එතකොට immunosuppression එක හින්දා infections වලට තියෙන risk එක වැඩි. ඊට අමතරව cushinite features develop වෙන්න පුළුවන්, such as moon face, dorsal-cervical fat pad, acne, hirsutism, ඊට පස්සේ arms and legs thin වෙන එක වගේ cushinite features එන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්නවා සමහර වෙලාවට නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් තියෙන බබාලට අපිට රීනල් බයොප්සි එකට යන්න වෙනවා. එතකොට අපි දන්නවා ගොඩක් වෙලාවට මේ children ලගේ තියෙන මිනිමල් change disease එක. එතකොට ඒකෙදී අපිට routinely රීනල් බයොප්සි එකක් කරන්න උවමනාවක් නැහැ. ඒ නිසා අපි දැනගන්න ඕන indications මොනවාද රීනල් බයොප්සි එකක් කරන්න. නැත්නම් indications මොනවාද pediatric nephrologist කෙනෙක්ට මේ බබාව පෙන්නන්න. එතකොට ඒකේ indications කිහිපයක් තියෙනවා. මේවා MCQs වලටත් අහනවා long case එකෙත් අහන හින්දා මතක තියාගන්න ඕන. පළවෙනි එක තමයි ස්ටෙරොයිඩ් රෙසිස්ටන්ස් එක. ඒ කියන්නේ අපි කතා කරා වගේ ප්‍රෙඩ්නිසිලෝන් ෆුල් ඩෝස් එක 28 days දීලා රෙමිෂන් එකට යන්නේ නැත්තම් ඒක ඉන්ඩිකේෂන් එකක් රීනල් බයොප්සි එකක් කරන්න. මේක සමහරවිට ප්‍රයිමරි රෙසිස්ටන්ස් වෙන්නත් පුළුවන්, සෙකන්ඩරි රෙසිස්ටන්ස් වෙන්නත් පුළුවන්. අනිත් එක නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් එකේ onset එක less than 6 month of age වලින් නම් ආවේ ඒක ඉන්ඩිකේෂන් එකක්. ඊළඟට සෙකන්ඩරි causes මොනවා හරි ෆීචර්ස් තියෙනවා නම් රෑෂ් එකක් හරි ආත්‍රොපති වගේ ඒ කියන්නේ අන්ඩර්ලයින් සෙකන්ඩරි කෝස් එකක් මේ නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් එකට තියෙනවා කියලා අපිට පේනවා නම් ඒක ඉන්ඩිකේෂන් එකක් රීනල් බයොප්සි එකක් කරන්න. ඊට පස්සේ රීනල් ෆන්ක්ෂන්ස් ඩිරේන්ජ්මන්ට් එකක් තියෙනවා නම් හැබැයි ඒක හයිපෝලීමියා නිසා නෙමෙයි. වෙන හයිපෝලීමියා නොවන හේතුවක් හින්දා රීනල් ෆන්ක්ෂන්ස් ඩිරේන්ජ් වෙලා තියෙනවා නම් ඒකත් හේතුවක් රීනල් බයොප්සි එකක් කරන්න. ඊළඟට persistent microscopic hematuria with hypertension තියෙනවා නම් macroscopic hematuria තියෙනවා නම් ඒක හේතුවක් රීනල් බයොප්සි කරන්න. Persistently low levels of complement C3 and C4 levels persistently low නම් ඒකත් හේතුවක් රීනල් බයොප්සි එකක් කරන්න. එතකොට මෙන්න මේ වගේ ඉන්ඩිකේෂන්ස් තියෙනකොට තමයි අපි රීනල් බයොප්සි එකට යන්නේ. එතකොට ඊළඟ ලොං කේස් එකේදී අපි දැනගන්න ඕන කොහොමද අපි රීනල් බයොප්සි එකකට ප්‍රෙපෙයාර් කරන්න කියලා. එතකොට රීනල් බයොප්සි එකට ප්‍රෙපෙයාර් කරනකොට අපි ඩේට් එකක් arrange කරන්න ඕන. ඊට පස්සේ රීනල් බයොප්සි එකට කලින් ඉන්වෙස්ටිගේෂන්ස් විදියට full blood count එකක් කරනවා. ඊට පස්සේ bleeding time and clotting profile එකක් කරන්න ඕන. blood grouping and DT කරලා blood cross match කරන්න ඕන. serum creatinine level එකකුත් බලන්න ඕන. ඊට අමතරව අපි ඒ බබාගේ blood pressure control කරලා තියන්න ඕන. ඊට පස්සේ අපි රීනල් බයොප්සි එක ගන්න surgical site එකේ මොනවාවත් infections නැහැ කියලා දැන් බලන්න ඕන. anesthesia referral එකක් දාන්න ඕන. මොකද රීනල් බයොප්සි කරන්නේ බබාලගේ under general anesthesia. ඊට පස්සේ parents ලකින් informed written consent එක ගන්න ඕන. ඊට පස්සේ බබාව fasting තියන්න ඕන 6 hours. fasting තියන එකත් එක්ක pre medications පටන් ගන්න ඕන. එතකොට මේ රීනල් බයොප්සි එක කරන්නේ interventional radiologist කෙනෙක් ultrasound guided under general anesthesia. එතකොට අපි ඒකෙදි samples දෙකක් ගන්නවා. එකක් histology වලට අනිත් එක immunofluorescence වලට. එතකොට histology වලට ගන්න sample එක 10% buffered formalin වල තමයි දාන්නේ. immunofluorescence වලට ගන්න sample එක normal saline වල දාන්න. ඊළඟට HO කෙනෙක් විදියට අපි ගොඩක්ම දැනගන්න ඕන එක තමයි post operative monitoring. renal biopsy එකක් කරාට පස්සේ කොහොමද අපි post op monitoring එක කරන්නේ කියලා. පළවෙනි එක බබාව keep nil by mouth තියන්න ඕන full recovery එක වෙනකම්. 24 hours යනකම් strict bed rest එකක් තියෙන්න ඕන. ඊට පස්සේ IV normal saline පටන් අරගෙන තියන්න ඕන. යා fasting ඉන්න 6 full recovery එක වෙනකම්. ඊට පස්සේ වැදගත්ම එක තමයි අපි urine collect කරන්න ඕන every 4 hourly. For observation. Bottles 5කට urine collect කරන්න ඕන 4 hourly for observation. ඊළඟට අපි කතා කරමු second line medications ගැන. second line medications ගත්තාම මේවා අපි කියනවා steroid sparing medications කියලා. එතකොට ඒවා යටතේ mainly cyclophosphamide තියෙනවා, cyclosporin A තියෙනවා, ඊට පස්සේ mycophenolate mofetil තියෙනවා, tacrolimus එකයි levamisole. ඔය medications තමයි අපි mainly කතා කරන්නේ. එතකොට ඒකේ mainly අපි දැනගන්න ඕන මේ drug එක මොන class එකකටද අයිති, ඊට පස්සේ මොනවද තියෙන adverse effects, සමහර adverse effects prevent කරන්න හරි manage කරන්න හරි මොනවද අපි කරන්න කියන එක තමයි usually දැනගන්න ඕන.
එතකොට සයික්ලොෆොස්ෆමයිඩ් ගත්තම ඒකේ අපේ කොමන්ලි මහන ඇඩ්වර්ස් ඉෆෙක්ට් එක තමයි හෙමරැජික් සිස්ටයිටිස්. හරිද? එතකොට මේක එන්නේ මේ සයික්ලොෆොස්ෆමයිඩ්ස් වල මෙටබොලයිට්ස් එක්ස්ක්‍රීෂන් එක නිසා තමයි මේ හෙමරැජික් සිස්ටයිටිස් එන්නේ. එතකොට ඒක ඩෝස් එකටයි යූස් කරන ඩියුරේෂන් එකටයි කෝරිලේට් වෙනවා. එතකොට අපි යූස් කරන ඩෝස් එක වැඩි වෙන තරමට සහ ඩියුරේෂන් එක වැඩි වෙන තරමට මේ හෙමරැජික් සිස්ටයිටිස් එන්න තියෙන chance එක වැඩි. ඒ නිසා ඒක ප්‍රිවෙන්ට් කරන්න අපි කොහොමද කරන්න කියලා දැනගන්න ඕන. පළවෙනි එක තමයි හයිඩ්‍රේෂන් එක වැඩි කරන්න ඕන අපි මේ සයික්ලොෆොස්ෆමයිඩ් ඇඩ්මිනිස්ටර් කරන දවසේ. frequent voiding encourage කරන්න ඕන. ඊට පස්සේ අපිට oral mesna use කරන්න පුළුවන්. ඒක usually 400 mg 2 hours before 2 hours after and 6 hours after තමයි දෙන්නේ. ඊට පස්සේ අපිට prednisolone එක use කරන්න පුළුවන්. ඒකෙන් අපිට diuretic effect එකක් ඇවිල්ලා urine output එක වැඩි කරගන්න පුළුවන්. අනිත් එක urine analysis එකක් monitor කරන්න ඕන hematuria වලට monthly. ඔය ටික කළා අපිට hemorrhagic cystitis prevent කරන්න පුළුවන්. ඊට පස්සේ infertility එන්න පුළුවන්, bone marrow toxicity and immunosuppression. ඔය adverse effects අතර තමයි mainlyම තියෙන්නේ. ඊළඟට cyclosporin A. ඒක calcineurin inhibitor එකක්. එතකොට ඒකේ adverse effects විදියට chronic irreversible arteriopathy of kidney එන්න පුළුවන්. ඊළඟට hypertension, gum hypertrophy and hirsutism එන්න පුළුවන්. මේවයි adverse effects ටිකයි drug class එකයි දැනගත්තම ගොඩක් වෙලාවට ඇති. ඊට පස්සේ mycophenolate mofetil වලත් adverse effects විදියට loss of appetite, loss of weight, diarrhea, leukopenia වගේ එනවා. ඊට පස්සේ levamisole වල reversible neutropenia, rash, vasculitis වගේ එන්න පුළුවන්. ඊට පස්සේ වැදගත්ම point එක තමයි parent advices. parents ලාට දෙන advices, parent counselling කොහොමද කරන්න කියලා කියන්න ඕන. එතකොට මේකෙදි අපි parents ලාට inform කරන්න ඕන nephrotic syndrome එක කියන්නේ chronic disease එකක්. ඊට පස්සේ මේකේ relapses and remissions තියෙන්න පුළුවන්. හරිද? එතකොට මේක long term මේක යන disease එකක් හින්දා parents ලාගේ support එක අපිට ගොඩක් ඕන බබාව manage කරන්න කියලා කියන්න ඕන. ඊට පස්සේ බේසික් අයිඩියා එකක් දෙන්න ඕන nephrotic syndrome එක ගැන, ඒකේ pathophysiology එක ගැන. ඊට පස්සේ ආයිත් කියන්න ඕන මේක end stage renal disease එක කියන්නේ renal failure එකකට යන්න තියෙන chance එක ටිකක් අඩුයි. මොකද ගොඩක් nephrotic syndrome බබාලට තියෙන minimal change disease එක. ඒතර minimal change disease එක CKD වලට progress වෙන්න තියෙන chance එක හරිම rare. ඒ නිසා ඒක කියලා කියන්න ඕන. ඊට පස්සේ ගෙදර ගියාම බබාව බලා ගන්න විදිය ගත්තම normal diet එකක් දෙන්න කියලා කියන්න ඕන. protein restrictions කරන්නේ නැහැ. හැබැයි steroids වල ඉන්න හින්දා frequent small meals දෙන්න ඕන. complex carbs තියෙන කෑම දෙන්න ඕන. fat එක, refined sugar, ඊට පස්සේ processed foods ඒවා පොඩ්ඩක් අඩු කරන්න කියලා කියන්න ඕන. ඊට පස්සේ normal activities. ඒ කියන්නේ බබා normal සෙල්ලම් කරන එක, normal ඉස්කෝලේ යන එක, normal sports කරන එක ඒවා encourage කරන්න ඕන. normal activities encourage කරන්න ඕන. bed rest එකක් එහෙම ඕනේ නැහැ කියලා parents ලාට කියන්න ඕන. ඊළඟට වැදගත්ම point එක තමයි urine wart test එක. එතකොට urine protein test එක අපි ගෙදර කරන විදිය, ඒක interpret කරන විදිය parents ලාට කියලා දෙන්න ඕන. හරිද? මේක every morning check කරන්න ඕන, especially relapse එකකදී intercurrent infection එකක් යද්දී. ඊට පස්සේ බබාට නිකන් පොඩ්ඩක් mild periorbital edema එකක් වගේ develop වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම daily every morning කරන්න ඕන. හැමදාම උදේට daily කරන්න ඕන මෙන්න මේ අවස්ථාවලදී. relapse එකකදී, intercurrent infection එකකදී නැත්නම් බබාට පොඩ්ඩක් mild periorbital edema එකක් develop වෙලා එද්දී. එහෙම නැතුව during remission එකක නම් සාමාන්‍යයෙන් සතියට දවස් 2-3ක් check කරාම ඇති. එතකොට මේක check කරන්නේ කොහොමද? proteins ගෙදර check කරන අපි test එක කරන විදිය කියලා ගත්තම මට කියන්න ඕන early morning වල first voided urine sample එක collect කරන්න කියලා test tube එකකට. එතකොට ඒක tube එකේ 2/3 fill වෙනකන් collect කරලා ඒක පොඩ slant කරලා තියන්න ඕන. ඊට පස්සේ අපි ඒක heat කරන්නේ upper 1/3 එක. upper 1/3 එක heat කරන්න ඕන ඒක boil වෙනකන්. ඊට පස්සේ බලනවා turbidity එකක් හැදෙනවද කියලා. ඒ turbidity එක හැදිලා තියෙනවා නම් අපි ඒකට දානවා few drops of vinegar. ඒතර ඒක දැම්මම අපි බලනවා ඒ turbidity එක disappear වෙනවද නැද්ද කියලා. turbidity එක disappear වුණොතින් ඒ phosphates නිසා තමයි turbidity එක ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒ turbidity එක disappear වෙන්නේ නැතුව දිගටම තියෙනවා නම් persist වෙනවා නම්
ඒ තියෙන්නේ ප්‍රෝටීන් නිසා. ඊට පස්සේ අපිට ඒකේ ප්‍රෝටීන් amount එක quantify කරන්න පුළුවන්. පේපර් එකක් පිටිපස්සෙන් තියලා නිවුස් පේපර් එකක් පිටිපස්සෙන් තියලා අපි අර ප්‍රෝටීන් ටර්බිඩිටි එක හරහා නිවුස් පේපර් එක කියවන්න try කරන්න ඕන. එතකොට ඒ කියවන්න පුළුවන්ද බැරිද කියන එක මත අපිට පුළුවන් quantify කරන්න amount of protein එක. එතකොට කිසිම ටර්බිඩිටි එකක් නැත්තම් අපි කියනවා protein nil කියලා. හරිද? ස්ලයිඩ් ටර්බිඩිටි එකක් තියෙනවා. හැබැයි අර පිටිපස්සේ තියෙන නිවුස් පේපර් එක කියවන කිසිම අමාරුවක් නැත්තම් අපි කියනවා trace කියලා. protein level එක trace. ඊට පස්සේ පොඩි ටර්බිඩිටි එකක් තියෙනවා. පොඩි ක්ලවුඩින් එකක් වගේ තියෙනවා. හැබැයි අපිට මේ කියවන්න චුට්ටක් අමාරු වුණාට මේ තාම කියව ගන්න පුළුවන්. ඒ කියන්නේ පොඩක් පැහැදිලි. හැබැයි කියව ගන්න පුළුවන් නම් ඒක +1. කියව ගන්න බෑ. දැන් අපිට පිටිපස්සේ තියෙන නිවුස් පේපර් එකේ අකුරු මොනවත් කියව ගන්න බෑ. හැබැයි ඔයාලට කළු පාටට පේනවා මේ print එක. එතකොට ඒක +2. කළු පාට පේන්නෙත් නැත්තම් අකුරු කොහොමද එතකොට කියවන්න බෑනේ. ඒක +3. එතකොට කළු පාට පේන්නෙත් නැහැ. immediately precipitate වෙනවා නම් ඒක +4. මේ grading of proteinuria දැනගන්න ඕන. ඊට පස්සේ මේ urine mode test එක කරන්න parent advice කරන විදිය ඒක දැනගන්න ඕන. ඊට පස්සේ check කරන frequencies ගැන දැනගන්න ඕන. ඊට පස්සේ අපි diary එකක් maintain කරන්න කියන්න ඕන අම්මලාට ගෙදරදී. එතකොට ඒකෙදි diary එක include වෙන්න ඕන date එක include වෙන්න ඕන. උදේ කරපු යූරින් ටෙස්ට් එකේ යූරින් ප්‍රෝටීන් ටෙස්ට් එකේ ප්‍රෝටීන් කොච්චරක් තිබ්බද නිල්ද ට්‍රේස්ද +1ද +2ද කියලා ඒක මේ ලියන්න ඕන. ඊට පස්සේ එදා දවසේ බබා ගත්ත ඩෝස් ඔෆ් ප්‍රෙඩ්නිසිලෝන් එක කියන්න ඕන. ඒ දවසේ මොකක් හරි ඉන්ටර්කරන්ට් ඉන්ෆෙක්ෂන් එකක් ඉන්ටර්කරන්ට් ඉල්නස් එකක් තිබ්බද නැද්ද කියලා ලියන්න ඕන. ඊට පස්සේ ස්පෙસિෆිකලි අපි මේ බබාගේ ඉමුනයිසේෂන් එක ගැන බලන්න ඕන. මේක ගොඩාක් වැදගත් ඉමුනයිසේෂන් එක ගැන අහනවා. එතකොට ඉමුනයිසේෂන් එක ගත්තම දැන් මෙයාගේ වැක්සිනේෂන්ස් වලට දෙන ඇඩ්වයිසර්ස් යටතේ පළවෙනි එක තමයි අපි live vaccines avoid කරන්න ඕන 3 months after stopping steroids. එතකොට steroids නතර කළා මාස 3ක් යනකම් live vaccines avoid කරන්න ඕන. ඊට පස්සේ crowded places පොඩ්ඩක් avoid කරන්න ඕන. මොකද risk of infection එක වැඩි හින්දා. ඊට පස්සේ මෙයාට අපිට දෙන්න පුළුවන් pneumococcal vaccine එකයි ඊට පස්සේ varicella vaccine එකයි. pneumococcal vaccine එකයි varicella vaccine එකයි දෙකම additionally දෙන්න ඕන. pneumococcal එක නම් දෙන්නේ spontaneous bacterial peritonitis එක නතර කරගන්න. එතකොට varicella vaccine එක දෙන්නේ මෙයාලට immunocompromise නිසා varicella හැදෙන එක නතර කරගන්න. මොකද මේගොල්ලෝ immunocompromise නිසා මේගොල්ලන්ට disseminated severe disease එකක් හැදෙන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක hepatitis, pneumonitis වගේ ඇවිල්ලා පොඩක් life threatening condition එකකට යන්න පුළුවන්. ඒ නිසා තමයි varicella vaccine එක දෙන්න කියන්නේ. ඊට පස්සේ ස්ටෙරොයිඩ්ස් ගැනත් ආයෙ එඩියුකේට් කරන්න ඕන පේරන්ට්ස් ලව. එතකොට මේකදී අපි ස්පෙસિෆිකලි කියන්න ඕන prednisolone is the drug. එතකොට අද තව අනිත් මොනවත් බෙහෙත් නැහැ. prednisolone තමයි තියෙන එකම බෙහෙත. ඒක long term අපිට use කරන්න වෙනවා. එතකොට මේක කොච්චර මෙහෙම හොඳ බෙහෙතක් වුණත් මේකේ පොඩ්ඩක් adverse effects තියෙනවා. පොඩ්ඩක් කිව්වට ඉතින් ගොඩක් තියෙනවා adverse effects. එතකොට මේ adverse effects කොච්චර තිබ්බත් මේ බෙහෙත නතර කරාට පස්සේ ගොඩක් වෙලාවට බබාව back to normal එනවා. ඒ නිසා alternative medications use කරන්න යන්න එපා. alternative treatments වලට යන්න එපා කියලා කියනවා. එතකොට එන්න පුළුවන් complications විදියට කියන්නේ adverse effects විදියට prednisolone හින්දා behavioral changes විදියට irritability එන්න පුළුවන්, appetite එක වැඩි වෙලා weight gain එකක් එන්න පුළුවන්, cushingoid features, gastric irritations එන්න පුළුවන්. long term complications the long term adverse effects විදියට growth faltering, cataract, obesity, ඊට පස්සේ recurrent infections, hypertension, diabetes, osteoporosis වගේ ඒවා එන්න පුළුවන් කියලා කියන්න ඕන. ඒකත් එක්ක ඒකේ monitoring විදියට අපි කියන්නේ ඒකේ management එක ඒක prevent කරන්න ඕන දේවල් ගැනත් parents ලා educate කරන්න ඕන. ඊට පස්සේ infection එකක් හැදුනොත් මේ බෙහෙත් ගන්න අතරතුරදී prednisolone නතර කරන්න එපා කියලා කියනවා. මොකද එහෙම නතර කරොත් Addisonian crisis එකකට ගිහිල්ලා hypertension, hypoglycemia එන්න ලොකු risk එකක් තියෙනවා කියලා කියන්න ඕන. ඒ වගේම infection එකක් හැදුනොත් මේ early medical treatment වලට එන්න කියලා කියන්න ඕන. ඊළඟට ඕනම වෙලාවක ડોක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න යනකොට බබා prednisolone වල ඉන්නවා for nephrotic syndrome කියලා parents ලාව educate කරන්න ඕන. ඊළඟට අහන්නේ mainly follow up එක ගැන. එතකොට follow up එක ගැන ගත්තම follow up එකේදී mainly අපි consider කරන්නේ steroids හින්දා මොනවා හරි adverse effects හැදිලා තියෙනවද කියලා බලන්න.
එතකොට ඒ නිසා අපි බබාගේ height එකයි weight එකයි බලනවා. weight එක බලන්නේ obesity develop වෙලා තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ height එක බලන්නේ short stature එනවද කියලා බලන්න. body mass index එක බලනවා. ඒ නිසා height velocity එක බලනවා. ඊට පස්සේ pubertal stage එක බලනවා. ඊට පස්සේ blood pressure බලනවා. hypertension steroid හින්දා hypertension ඇවිල්ලා තියෙනවද කියලා බලන්න. එතකොට long term prednisolone වල ඉන්න හින්දා මේ follow up sessions වලදී steroid toxicity features ගත්තම hypertension, cushingoid features, ඊට පස්සේ proximal muscle weakness වගේ දේවල් තියෙනවද කියලා බලනවා. cataract හැදෙන chance එකක් තියෙන හින්දා ophthalmology referral දානවා. fasting blood sugar අපි බලලා කරන්න ඕන, lipid profile කරන්න ඕන, ඊට පස්සේ bone profile කරන්න ඕන every 6 monthly. ඊට පස්සේ significantly steroids in the side effects ඇවිල්ලා තියෙනවා නම් අපිට steroid dose එක අඩු කරලා අර අපි කතා කරපු steroid sparing second line medications වලට යන එක consider කරන්න පුළුවන්. එතකොට ඊළඟට බලමු මොනවාද nephrotic syndrome එක අපිට කොහොමද classify කරන්න පුළුවන් කියලා. එතකොට මේ nephrotic syndrome එක classify කරනකොට ඒක histopathological classification එකයි etiological classification එකයි නැත්තම් according to steroid sensitivity කියලා තුන් විදියකට classify කරන්න පුළුවන්. histopathological classification එක ගත්තම ඒක mainly කොටස් දෙකයි minimal change disease එකයි non minimal change disease එකයි. එතකොට බබාලගේ ගොඩක්ම තියෙන minimal change disease එක. එතකොට non minimal change disease එක ගත්තම ඒක focus segmental glomerulosclerosis වෙන්න පුළුවන්, membranous nephropathy වෙන්න පුළුවන්, එස membranoproliferative glomerulonephritis වගේ types වෙන්න පුළුවන්. ඒක අපි බලන්නේ renal biopsy එකක් කරලා ඒකේ එන results එක තමයි මේ histopathological classification එකට යන්නේ. ඊට පස්සේ etiological classification එක ගත්තම primary glomerular disease එකක් වෙන්නත් පුළුවන් නැත්නම් secondary glomerular disease එකක් වෙන්නත් පුළුවන්. ඒතර primary glomerular disease එක congenital nephrotic syndrome එක වෙන්න පුළුවන්. ඒක less than 3 months බබෙක්ට හැදුනොත් ඒක congenital nephrotic syndrome. එතකොට infantile nephrotic syndrome එක කියන්නේ less than 12 months. අනිත් එක idiopathic nephrotic syndrome එක. secondary causes ගත්තම ඒ කියන්නේ මොන හරි underlying disease එකක් හින්දා තමයි මේ nephrotic syndrome එක හැදිලා තියෙන්නේ. උදාහරණයක් විදිහට vasculitis එකක් හින්දා like SLE, HSP අන්න ඒ වගේ මොන හරි vasculitis එකක් හින්දා නැත්නම් මොන හරි amyloidosis වගේ condition එකක් හින්දා නැත්නම් penicillamine වගේ drug එකක් හින්දා නැත්නම් hepatitis B, HIV වගේ infection එකක් හින්දා තමයි nephrotic syndrome එක හැදිලා තියෙන්නේ. එතකොට ඒක secondary glomerular disease. ඊළඟට අපිට ආයි steroid sensitivity එක මත classify කරන්න පුළුවන් steroid sensitive and steroid resistant කියලා. එතකොට අපි කලින් කිව්වා වගේ steroid sensitive අය ඉන්නවා, ඊට පස්සේ steroid dependent අය ඉන්නවා, steroid resistant අය ඉන්නවා. එතකොට steroid sensitive අය අපිට frequent relapses and infrequent relapses කියලා බෙදන්නත් පුළුවන්. ওই ටික තමයි තියෙන්නේ. ඊළඟට අනිත් එක අපි දැනගන්න ඕන prognostic factors යටතේ most important prognostic factor එක වෙන්නේ steroid sensitivity එක. එතකොට mainly nephrotic syndrome එකට මේ වගේ area එකක් තමයි අපෙන් discussion එකකදී බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේකත් බලලා මේකත් එක්ක in and out පොඩ්ඩක් කියවලා බලලා හොඳට ready වෙන්න පුළුවන් nephrotic syndrome long case එකකට.